ලියන්න යථාරූපී සංකල්පය. යථාද යකාද? යථාරූපී යකා නෙමෙයි හොඳේ. යථාරූපී සංකල්පය. සමහර අය ඉන්නවා දැන් කොහොම කරත් ඒගොල්ලෝ අවසාන පේලියකට වැටෙන්නේ. ආවත් අවසාන පේලිය නිකම්ම වාඩි කරත් ඒත් අවසාන පේලිය. ඔයගොල්ලෝ ඉස්සරහා. ලිව්වනේද යථාරූපී සංකල්පය කියලා. සාමාන්‍යයෙන් ඕගොල්ලෝගේ දැක්ම මම සල්ලි තියෙන කෙනෙක්ද? නිකන් අහන්නේ. සල්ලි තියෙන කෙනෙක්ද සල්ලි නැති කෙනෙක්ද? සල්ලි නැති කෙනෙක්. පොහොසත් කෙනෙක්ද දුප්පත් කෙනෙක්ද? දුප්පත් කෙනෙක්. සාමාන්‍ය එක සැරේම මුදල් දීලා වාහනයක් ගන්න මට සල්ලි තියද? පැහැදිලිනේ හරි. අපිත් බොහොම අමාරුවේ ජීවත් වෙන්නේ. මොකද හේතුව ගන්න සල්ලි ඔක්කොම බැංකුවට දැම්මට පස්සේ සතයක්වත් අත ඉතුරු වෙන්නේ නැහැ. හරි අමාරු ජීවත් වෙන්නේ. ඒ නිසා ගොඩක් වෙලාවට මම නම් මගේ ජීවිත කාලේ හැමදාම මට ඇත්තටම සල්ලි තිබුණ කෙනෙක් නෙවෙයි. වාහන ගත්තේ මම කල්බදු ක්‍රමයට. කල්බදු ක්‍රමය කියන්නේ ලීසින්. සමහරවිට ඔබට සිංහල වචන වල පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා මොකද ඔබ ඉංග්‍රීසි පරිසරයක හැදුනේ. ගෙදර උනත් වැඩිපුර කතා කරන්නේ මොන භාෂාවෙන්ද? ඉංග්‍රීසියෙන්. හරිද? එතකොට your father and mother English medium නේ ගෙදරදී කතා කරන්නේ නේද? but ඕගොල්ලෝ කතා කරන්නේ සිංහල. හරි. එතකොට දැන් කල්බදු කියන්නේ මොකද්ද? ලීසි. එතකොට දැන් මට ගොඩක් වෙලාවට මම ගත්ත හැම වාහනයක්ම ගත්තේ මොන ක්‍රමයකටද? කල්බදු ක්‍රමයට. මේ දැන් තියෙන වාහනේ තරම් තියෙන්නේ කල්බදු ණයට. එතකොට දැනට අරගෙන තියෙන වාහනේ තමයි මේ තියෙන්නේ. දැන් වාහනේ. මේ වාහනේත් මට සල්ලි තිබුණ නැති නිසා මොකද කරන්නේ මම ටිකක් සල්ලි දීලා ඉතුරු ටික ගත්ත මොන ක්‍රමයකද? කල්බදු. මේ භාවිත අයිතිය තමයි අරන් තියෙන්නේ. භාවිත අයිතිය. රයිට්ස් අරන් තියෙනවා යූස් කරන්න මේ ඇසෙට් එක. right of use asset. ඒ කියන්නේ භාවිත අයිතිය සහිත වත්කමක්. මේ වචන දැනගන්න ඕනේ. rights කියන්නේ මට අයිතිය තියෙන මොකද්ද යූස් කරන්න භාවිතා කරන්න මේ ඇසෙට් එක. භාවිත අයිතිය සහිත වත්කමක් මේක. මේකේ භාවිත අයිතිය තමයි ගත්තේ. මෙන්න මේ වත්කමේ නෛතික අයිතිය. නෛතික හරිනේ නේ. නැත්තම් ලියන්න වෙන්නේ මෙහෙමනේ නේ. මේක වැරදි නේද? මේක නේද හරි. සමහර අය මම දැක්ක මේ විදිහට තියෙන නෛතික. සමහර අය ලියන මෙහෙම ලියලා තික. එතකොට මේ වාහනේ නීතියානුකූල අයිතිය මට නැත. හැබැයි භාවිත අයිතිය තියෙන්නේ මට. මේක මම ගත්තේ ලීසින් සමාගමක් කරහා. ඒ සමාගම අවශ්‍ය නැහැ නේ ඔබට. දැන් ඔබ කියනවනේ ඒක මම ප්‍රකාශනපත් කරන්නේ එහෙම ප්‍රශ්නයක් නැහැ මේම ඕනද අවශ්‍යද? ලිය කියලා අරගෙන දෙනවා. තේරුම තමයි මේක මම මෙහි තියෙන ලීසින් සමාගම ඒක අවශ්‍ය නැහැ කියලා රහසිගතයි. ලීසින් සමාගම කරහා ගත්තේ මේකේ නීතියානුකූල අයිතිය මට නැත. තියෙන්නේ මොන අයිතිය? භාවිත අයිතිය. එතකොට මේ වත්කම සම්බන්ධ මේ වත්කම ලැබෙන ප්‍රතිලාභ කාටේ? මට. භාවිතා කරන්නේ මමනේ. පාලනය කරන්නේ මම. මේ වාහනේ ස්ටීරියන් එක කන්ට්‍රෝල් කරන්නේ වාහනේ යනකොට මමද ලීසින් සමාගමද?
මට උත්තරේ දෙන්න. මම නේද? එතකොට මේ වාහනේ භාවිතා කරන්නේ මම, පාලනය මම සතුයි, ප්‍රතිලාභ මට. හැබැයි නෛතිකයි තියෙන්නේ කල්පද සමාගම පිළිගන්නවද? මම අහන්නේ වත්කමක නිර්වචනය මොකක්ද? අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ව්‍යාපාරය විසින් පාලනය කරන වර්තමාන ආර්ථික සම්පතක්. මේක මට ආර්ථික සම්පතක්. මේක තියෙන නිසා මට කුලියට වාහන ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඕන ගමනක් මට යන්න පුළුවන්. මේක ඕනනම් රෙන්ට් එකට දෙන්නත් පුළුවන්. වෙඩින් වලට එහෙම මේ වාහනේ දෙන්න පුළුවන්. හරිද? මොකද මේ වාහනේ සාමාන්‍යයෙන් වෙඩින් 3කට එක සැරේ දෙන්න පුළුවන්. කපල 6ක් විතර දාගෙන යන්න පුළුවන්. අවුලක් නැහැ නේ. එක දවසේ වෙඩින් තියෙනවා. ඉතින් එහෙම අවුලක් නැහැ නේ. හරිද? එක කපලයක් ඩ්‍රයිව් කරන් යන ඉස්සරහා ඊළඟ දෙන්න. ඊපස්සේ එන්න පුළුවන්. හරි. එතකොට මම අහන්නේ මේ වාහනේ කුලියට දීලා මට උපයන්න බැරිද? මේ වාහනේ මට හිතුනොත් හෙට උදේ පොල් විකුණනු ගෙනන්න ටවුන් එකේ. බැරිද? හරි. තේරුම තමයි මේක අතීත සිදුවීම් ප්‍රතිඵලයක් විදියට මම විසින් පාලනය කරන මගේ වර්තමාන ආර්ථික සම්පත. මේක වත්කමක් මගේ. හැබැයි නෛතිකයි තියෙන්නේ. මට නෑ. ගිණුම් කරන යථාර්ථය තමයි නෛතිකයිතිය මට නැති වුණාට මේ භාවිතයිතිය සහිත වත්කමෙන් ආදායම් උපයන්නේ මම. පාලනය කරන්නේ මම. අවදානම් මට නැද්ද? මේ වාහනය සම්බන්ධ මොනවා හරි ගැටලුවක් ඇති වුණොත් ඒ අවදානම කල්පතු සමාගමෙන් ගන්නවද? නෑ මමනේ ගන්නෙ. එහෙනම් අවදානමත් මට. එහෙනම් මේ වාහනේ මගේ පොත්වල වත්කමක් ලෙස වාර්තා කරන්න පුළුවන්ද බැරිද? ඔයගොල්ලෝගේ මම අහන්නේ නෛතිකයිතිය මට නෑ හැබැයි. මගේ පොත්වල මේක මගේ වත්කමක් ලෙස වාර්තා කරන්න පුළුවන්ද? මට උත්තරයක් ඕන. මේක මගේ පොත්වල වත්කමක් ලෙස වාර්තා කරන්න පුළුවන් කියන අතොස්සනකෝ. බැහැ කියන අය. මගේ පොත්වල මේක වත්කමක් ලෙස වාර්තා කරන්න බෑ කියන අතොස්සන. දැන් මේ තුන් දෙනාගෙන් බලමු වත්කමක් ලෙස වාර්තා කරන්න පුළුවන්ද බැරිද? ඔය තුන් දෙනාගෙන් යන්නේ පුළුවන් නම් අතොස්සන බැරි නම් අත පහක් ගන්න. ඉතින් අතොස්සන කියනවා. පුළුවන්. දැන් ඔය ඇහ කනවද නැත්නම් අතොස්සන දෙන්න මට හරියට කියන්න. නැත්නම් මට හිතා ගන්න බෑ මේව කරද්දී අතිස්සුවක් ගන්නෙත් නෑ. හරිද? හරි පොදුවේ ආය අහන්නම් මේක වත්කමක් ලෙස සලකනවන අතොස්සනකෝ. වත්කමක් ලෙස සලකන්න බෑ කියන අතොස්සනකෝ. ඒතර අනික කට්ටිය මොකද කියන්නේ මට? මේක වත්කමක් ලෙස ඇත්තටම මගේ පොත්වල දාන්න පුළුවන් කමක් නැහැ කියලා හිතෙන්න පුළුවන් අපිට. ඒ වුණාට මේක ඇත්තටම මගේ පොත්වල වත්කමක් ලෙස දාන්න පුළුවන් කියලා හිතෙනවා. ඇත්තටම පුළුවන්ද බැරිද? ඇත්තට මේක වත්කමක් ලෙස දාන්න පුළුවන් කමක් තියෙන්න පුළුවන්. මේක රීලෙදි වැඩසටහනක්. එහෙම උත්තරේ දෙන්නේ නැහැ. මේක ඇත්තටම අපේ පොත්වල වත්කමක් ලෙස දාන්න පුළුවන්. හේතුව තමයි නෛතිකයිතිය නැති වුණාට මේක පාවිච්චි කරන්නේ අපි. වත්කමක ඊතුරු ලක්ෂණ ටික ඔක්කොම තියෙනව නේද? එතකොට ගනුදෙනුවක් වාර්තා කරද්දී ගනුදෙනුවේ නෛතික තත්වයට වඩා යථාර්ථය මොකද්ද කියලා සැලකිල්ල මූල්‍යමය යථාර්ථය මොකද්ද කියලා සැලකිල්ලට අරගෙන ඒක වාර්තා කරන්න ඕනේ කියන සංකල්පෙට තමයි අපි කියන්නේ මොකද්ද? යථාරූපී සංකල්පය. නෛතික තත්ත්වය වැදගත් නැහැ. කිනුම් කරන යථාර්ථය මොකද්ද කියන තමයි බලන්න ඕනේ. ඇත්ත මොකද්ද? අපිනේ පාවිච්චි කරන්නේ. ඒ නිසා අපේ පොත්වල මේක වත්කමක් ලෙස වාර්තා කරන්න පුළුවන්. මෙන්න මේකට බලපාන සංකල්පය තමයි මොකද්ද? යථාරූපී සංකල්පය. පැහැදිලිනේ හරියට. තව එකක් මම කියන්න මේ සංකල්පේට අදාළ පුතේ බැඳීම් වර්ග දෙකක් තියෙනවා. බැඳීම් වර්ග කීයක් තියෙනවද? බැඳීම් වර්ග දෙකක් තියෙනවා. මොනවද? එකක් තමයි නෛතික බැඳීම්. එක බැඳීමක් තමයි මොකද්ද? නෛතික. අනිත් එක සම්මුතික. බැඳීම් වර්ග කීයක් තියෙනවද? දෙකයි. එකක් තමයි නෛතික බැඳීම අනිත් එක සම්මුතික බැඳීම. මට නෛතික බැඳීමක් තියෙනවා. මම මේ පළවෙනි වතාවට කියන්නේ. මට නෛතික බැඳීමක් තියෙනවා.
දන්නවයි? එනවා විතර දන්නේ නැහැ. මම නෛතික බැඳීමක් තියෙනවා මොකද මම බැඳලා. කියන්නේ මේ මම බැඳ ඇත්තටම. හරි වලදයි. මම අහන්නේ දැන් මේ මම බැඳා කියන එක නෛතික බැඳීමක්. ඒ කියන්නේ මම අස්සම් කරා ඈතට අස්සම් කරා. අපි බැඳා. මොන බැඳීමක්ද? නෛතික බැඳීමක්. දැන් පන්තියේ ළමයිටත් බැඳීම් තියෙනවා. නැද්ද? යම්. එහෙම තියෙනවා බැඳීම්. හැබැයි ගිවිසුමකින් විවස්ථාවකින් වෙනත් නීති ක්‍රියාත්මක කිරීමකින් බැඳිලාද? මට කියන්න. මම අදිනකොටත් එක්ක ටවුන් එකේ ওই වගේ බැඳීම්. දෙන්නගේ ළඟ පොත් තියෙනවා. කොමල වෙවි ඉන්නවා. ඒ කියන්නේ පන්ති එන්නත් වගේ හදනවා ආයෙ එන්නේ යනවා ටවුන් එකේ ඉන්නොත් එක්ක. ඒගොල්ලෝ අතර බැඳීමක් තියෙනවා. මට ඒක හොඳට තේරුණා. එනකන් ඉන්නේ මම. හැබැයි මේ බැඳීම නෛතික නෙමෙයි මොකද්ද? සම්මුතික. ඒ කියන්නේ ඒගොල්ලෝ කතා බහ කරගෙන ඉන්නවා මෙහෙම අපි එක්සෑම් ඉවර වෙන්න ඉස්සෙල්ලා කොහොම හරි මන් දන්නේ නැහැ. පැන්නේ මොකද කියලා මම දන්නේ නැහැ. ඒ කියන්නේ මේ බැඳීම් තියෙන්න පුළුවන් මොකද්ද හැබැයි නෛතිකව නෙවෙයි මොකද්ද මේක සම්මුතිකයි. කැමති වෙලා කතා බහ කරලා තියෙනවා හැබැයි නෛතිකව නැහැ මොකද්ද සම්මුතිකයි. අර බැඳීම් වර්ග දෙකයි කිවිසුමකින් විවස්ථාවකින් වෙනත් නීති ක්‍රියාත්මක කිරීමකින් නැති වෙනවා නම් බැඳීමක් ඒකට කියනවා නෛතික බැඳීමක්. අතීතයේ ඉඳලා අනුගමනය කරපු ප්‍රතිපත්ති හෝ ප්‍රසිද්ධ කරපු ප්‍රකාශ නිසා ඇතිවන බැඳීමක් තියෙනවා නම් ඒකට කියන මොකද්ද? සම්මුතික බැඳීමක්. මම හැම පන්තියක් ඉවර වෙනකොටම පන්තියේ ළමයින්ට පාටියක් දුන්නා. එහෙම පාටියක් දෙන එක නෛතික බැඳීමක්ද? අපි දෙකෝ ආපු ගම අසක් ගන්නවද? පාටියක් දෙන්න ඕන. දෙනෝ පාටියක්. එන්න අසක් කරන්න. එහෙම කරාද? 26 පන්තියට පන්ති ඉවරෙන් දවසට මම පාටියක් දෙන්නේ නැහැ. ඇයි මොකෝ? ඇයි මම මොකද්ද කරන්නේ ඔයගොල්ලෝ? එහෙම පාටියක් නොදුන්නොත් මොකද්ද කරන්නේ? මම නෛතිකව බැඳිලාද පාටියක් දෙන්න? මට කියන්න. මම පාටියක් අනිවාර්යෙන් දෙන්න ඕනද? ඒක නීතියක්ද? ඔබ අධිකරණයට ගිහින් නඩු පවරනවද? මේ මට විරුද්ධව? එතකොට මම හිරේ. වන්දිය ගෙවන්න වෙනවද? උත්තරයක් දෙන්න. හැබැයි මම එහෙම කරන්නේ මම අතීතයේ ඉඳලම අනුගමනය කරපු ප්‍රතිපත්ති සහ ප්‍රසිද්ධ කර ප්‍රකාශ නිසා මට පන්තිවර වෙන දවසට මොකද්ද පාටියක් දෙන්න වෙනවා. නේ? ඕගොල්ලොත් බලාපොරොත්තු වෙනවා. මටත් ඒක දෙන්න වෙනවා. හැබැයි බැඳීම නෛතික නෑ මොකද්ද? සම්මුතිකයි. පැහැදිලිනේ. ව්‍යාපාරයක් අපි හිතමු මේ ව්‍යාපාරේ මෝටර රථයක් ගත්තම වාර 3ක් සර්විස් කරලා දෙනවා. ඒගොල්ලෝ කියනවා මේමයි ඉතින් මාත්‍යා සර්විස් 3ක් විතර අපි ෆ්‍රී කරලා දෙන්නම් කියලා කියනවා. සර්විස් කරලා දෙනවා 3 සැරයක්. හැබැයි ගිවිසුමකට අස්සම් කරන්නේ නැහැ. ඉස්සර ඉඳලම මේ සමාගම ගැන කට්ටිය කියනවා මොකද්ද? ওই සමාගමේ වාහනයක් ගත්තොත් 3 සැරයක් සර්විස් කර ගන්න පුළුවන්. නොමිලේ සර්විස් කරලා දෙනවා. ඒ සර්විස් කරලා දෙනවා කියන එක හැම කෙනාම කියනකොට නෛතිකව බැඳිලා නැහැ. හැබැයි අපි බලාපොරොත්තු වෙන මොකද්ද? ඒක ඉටු කරાવી. ඒක කරයි. ඒකට සල්ලි ටික වෙන් කරන්න වෙනවා. දැන් වගකීමක් ඇති වෙලා. හැබැයි නෛතික බැඳීමක් නෙවෙයි මොකද්ද? සම්මුතික බැඳීමක්. සම්මුතික බැඳීමකට වෙන් කරන්න වෙනවා නම් සල්ලි ටිකක් වගකීමක් ඇති වෙනවා නම් සම්මුතික බැඳීමක් නිසා දැන් මේ දවස්වල ඕගොල්ලෝගේ පාටිය දෙන්න මම එකතු කරනවා සල්ලි. තා මාසයකින් පාටි දෙන්න බෑ. දැන් මේ මාසෙත් මම ඕගොල්ලෝගේ පාටිය සඳහා රුපියල් 100ක් වෙන් කරා. ගිය මාසෙ 200ක් වෙන් කරා. ඔය විදියට මම හිතන් ඉන්න ඕගොල්ලෝගේ පාටිය දෙන්න රුපියල් 1000ක්වත් වෙන් කරගන්න විභාගේ කිට්ටු වෙද්දි. ඇතිනේ. එතකොට එහෙම වෙන් කළ මේ වගකීම ගන්න එක මොකද්ද? සම්මුතික බැඳීමක්. එතකොට මේ සම්මුතික බැඳීමක් සඳහා වගකීමක් ඇති වෙනවා නම් ඒ ඇති වෙන්නේ නෛතිකව නෙවෙයි මොකද්ද? යථාරූපී සංකල්ප නිසා. ඒ කියන්නේ නෛතික තත්වයට වඩා ගිනුම් කරන යථාර්ථය වැදගත් කියන සංකල්පය අනුව සම්මුතික බැඳීමකට සල්ලි ටිකක් වෙන් කරන්න වෙනවා නම් ඒ මොන සංකල්පය අනුවද වෙන් කරන්න වෙන්නේ? යථාරූපී. කලබදුවත්කමක් අපේ පොත්වල දාන්න වෙනවා නම් ඒ දාන්න වෙන්නේ මොන සංකල්පය අනුවද? යථාරූපී සංකල්පය. නෛතික තත්වයට වඩා මූල්‍යමය යථාර්ථයේ වැදගත්කම සලකා ගනුදෙනුවක් ගිණුම්ගත කරන්න ඕනේ කියන සංකල්පයට අපි කියන නම තමයි මොකද්ද? යථාරූපී සංකල්පය. යම් අදහසක්
ඔබට ඔළුවේ මැවෙන්නේ නැතිනේ මෙන්න මේ වගේ දෙයක් කියලා. නිර්වචන ලියා ගමු. මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න. ගනුදෙනුවක් ගිණුම්ගත කිරීමේදී ගනුදෙනුවක් ගිණුම්ගත කිරීමේදී ගනුදෙනුවක් ගිණුම්ගත කිරීමේදී ගනුදෙනුවක් ගිණුම්ගත කිරීමේදී හරිද? පදනම් කරගත යුත්තේ පදනම් කරගත යුත්තේ ගනුදෙනුවක් ගිණුම්ගත කිරීමේදී පදනම් කරගත යුත්තේ එම ගනුදෙනුවේ රතු පෑනෙන් පුළුවන් නම් මේ ටික ලියන්න. එම ගනුදෙනුවේ නෛතික ස්වභාවය නොව නෛතික ස්වභාවය නොව එම ගනුදෙනුවේ නෛතික ස්වභාවය නොව මූල්‍යමය යථාර්ථය වරහන් ඇතුළේ යන හරය හොඳේ හරක නෙවෙයි ලිව්වනේ මොකද්ද මූල්‍යමය යථාර්ථය වරහන් ඇතුළේ මොකද්ද හරය බව මූල්‍යමය යථාර්ථයේ බව දක්වන සංකල්පය මොන සංකල්පේ යථාරූපී සංකල්පයේ එන යථාරූපී සංකල්පය කියන්නේ මොකද්ද පුතේ? ගනුදෙනුව ගිණුම්ගත කරද්දී පදනම් කරගන්න ඕනේ ඒ ගනුදෙනුවේ නෛතික ස්වභාවය නෙවෙයි. මොකද්ද? මූල්‍යමය යථාර්ථය. එහෙම නැත්නම් හරය බව දක්වන සංකල්පයට අපි කියන මොකද්ද? යථාරූපී සංකල්පය. පැහැදිලිද? අවුලක් නැහැනේ. හරි උදාහරණයක් ලියන්න. උදාහරණ 1 පළවෙනි එක ලියන්න. භාවිත අයිතිය සහිත වත්කම භාවිත අයිතිය සහිත වත්කම වරහන් ඇතුළේ ලියන්න කල්බදු වත්කම භාවිත අයිතිය සහිත වත්කමක් වරහන් ඇතුළේ ලියන්න කල්බදු වත්කම නෛතික අයිතිය ව්‍යාපාරයට නොමැති වුවත් නෛතික අයිතිය ව්‍යාපාරයට නොමැති වුවත් නෛතික අයිතිය ව්‍යාපාරයට නොමැති වුවත් ඒ ව්‍යාපාරයේ පොත්වල වරහන් ඇතුළේ යන කල්බදු ගැනුම්කරුගේ පොත්වල දැන් මේ වාහනේ කල්බදු ගැනුම්කරු මම මගේ පොත්වල කියන අදහසනේ ව්‍යාපාරයේ පොත්වල වරහන් ඇතුළේ යන කල්බදු ගැනුම්කරුගේ පොත්වල වත්කමක් ලෙස වාර්තා කිරීම පැහැදිලිද පුතේ? මොකද උදාහරණ කියන්නකෝ. භාවිත අයිතිය සහිත වත්කම. ඒ කියන්නේ මොකද? කල්බදු වත්කම. නෛතික අයිතිය නොමැති වුවත් ව්‍යාපාරයේ පොත්වල. ඒ කියන්නේ කල්බදු ගැනුම්කරුගේ පොත්වල මොකක් විදියට? වත්කමක් ලෙස වාර්තා කිරීම මොන සංකල්පය අනුව කරන වැඩක්ද? යථාරූපී සංකල්පය. පැහැදිලිනේ? හරි. දෙවැනි එක සම්මුතික බැඳීමක්. දෙවැනි එක ලියන උදාහරණ සම්මුතික බැඳීමක්. මොන බැඳීමක්ද? සම්මුතික. ඔය අපි ඉදිරියේ සාකච්ඡා කරන ප්‍රමිතවල තියෙනවා හොඳේ. සම්මුතික බැඳීමක්. ව්‍යාපාරයේ වගකීමක් ලෙස හඳුනා ගැනීම.
සම්මුතික බැඳීමක් ව්‍යාපාරයේ වගකීමක් ලෙස හඳුනා ගැනීම. සම්මුතික බැඳීමක් ව්‍යාපාරයේ වගකීමක් ලෙස හඳුනා ගැනීම. පැහැදිලි නේ? හරිනේ කිවිසුමගේ විවස්ථාවකින් හෝ වෙනත් නීති ක්‍රියාත්මක කිරීමකින් නැති වෙන බැඳීමක් ඒ වගේ එකක් නෛතික එකක්. අතීතයේ සිට අනුගමනය කර ප්‍රතිපත්තිව ප්‍රසිද්ධ කරපු පිළිවෙත් නිසා ඇති වෙනව නම් බැඳීමක් ඒක මොකද්ද? සම්මුතික එකක්. නෛතික තත්වයක් නෑ ඒකට. ඒ වගේ බැඳීමකට අපිට වෙන් කරන්න වෙනවන සල්ලි ටිකක් වගකීමක් ඇති වෙනවා. එතකොට ඒක අපි සලකන්නේ මොන සංකල්පයට අනුව වෙන් කිරීමද? යථාභූතී. පැහැදිලිද? හරි. ඔන්න එන සංකල්ප ඔක්කොම ටික ඉවරයි. හොඳේ සංකල්ප ඉවරයි. සාමාන්‍ය භාගෙදී ප්‍රශ්න දෙකක් හෝ තුනක් එන්න පුළුවන්. මෙන්න මේ ප්‍රශ්න දෙක තුන තමයි මේ උත්සාහ කරන්නේ. එතකොට 50නේ ඉන්නේ. මම ප්‍රශ්න 50 වෙන විදිය කියන්නම්. එකකින් කීයද එහෙමම කියන්නේ. ඊට පස්සේ ඉන්නේ අපිට ඒකට පුහුණු වෙන්න. ඒතර මොන විදියට ආවත් පුහුණු වෙලා යන්න බෑ. අර ටයිම් ප්‍රශ්නේනේ හදාගන්න තියෙන්නේ. පැය දෙකකින් ලියන එක තමයි ගේම. වෙන අවුලක් නෙවෙයි.